හෙලෝ සෑහෙන්න කාලෙකට පස්සේ ඔන්න ඩේ ව්ලොග් එකක් අරන් ආවා. බලන්න පුළුවන් අය වෙනකම් බලන්න බැරි අය ස්කිප් කරන්න. මොකද ඔලු මොට්ටල කමෙන්ට් දාලා කමෙන්ට් බොක්ස් එකේ වැළපෙන්න එපා හැටිද. කොහෙටද මේ යන්නේ කියන එක තාමත් අභිරහසක්. ඔයාලට අභිරහසක් කරන්නේ මට නම් අභිරහසක් නෙමෙයි. අපි මේ යන්නේ ලස්සන ගමකට. හැබැයි මේ කොහෙටද යන්නේ කියලා දැන්ම නම් කියන්නේ නැහැ. ඉස්සරහට බලාගෙන ඉන්න වෙනවා මේ කොහෙද යන්නේ කියලා. බඩජාරි කියලා හිතන්න එපා. කොහේ යන්නත් කලින් ඉතින් බඩට උණ හරි දාගෙන ඉන්න එපා නේද? මං ඉතින් අපේ අයියට පොඩි දඩයක් දැම්මා. ඒක චූටි දඩයක්. හරිද? ඔයාලා මේ කියවන්න එපා අයව හුරන් කරනවා කියලා. මට ඉතින් දීලා කාලා හොඳට පුරුදුයි. හරිද? දැන් ඕන්න අපිට ඕන තැනට අපි ආවා. දැන් තියෙන්නේ අපේ අයියාව යවලා මා යම්මි තමයි මේ තැනට යන්නේ. ඔයාලා මේ ගවුම නම් මගේ වීඩියෝස් වල දැකලා ඇති. හැබැයි මේ ගවුම මගෙන් මේ අම්මිට ගත්ත එක. අම්මිමයි දෙන්නම එකම වගේ කලර් එකෙන් තමයි ගත්තේ. හැබැයි ගවුමේ ඩිසයින් එක නම් වෙනස්. ඔයාලට දැන් හිතාගන්න පුළුවන් මම මේ කොහෙද ඉන්නේ කියලා. අපායට ගහපු පෝස්ටරේ වගේ හිටපු මං ලස්සන වෙන්න තමයි දැන් හදන්නේ. මෙතන මේ කොළ පාට එකක් ඇඳගෙන සුදු බෝල ගෙඩියක් වගේ ඉන්න අක්කි ඉන්නව නේද? මොනවාද මන් දන්නේ. උලල මගේ මූණේ ලස්සනට යමාව ලෑස්ති කියලා දුන්නා. විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ අපි ඇත්තටම කටුනායක. හැබැයි මේ සැලෝන් එක තියෙන්නේ අම්බලන්ගොඩ. අම්බලන්ගොඩද අම්බලන්තොටද මන් දන්නේ. මට හරියටම ඇත්තටම මතක නෑ. එයාලා ඇත්තටම හරිම ලස්සනට මාව මේකප් කරා කොණ්ඩේ හදලා දුන්නා. මං හිතන්නේ මාව 3 දිනක්ම ඇඳුවා. ඒ කියන්නේ එක වෙලාවකට එකකී කෙනෙක් කොණ්ඩේ හදනවා, අනිත් වෙලාවට අනිත් අකී හදනවා. හරිය නිකන් බ්‍රයිඩ් කෙනෙක් ලෑස්ති කරනවා වගේ මාව ලෑස්ති කරේ. සැලූන් එකට ගියපු වෙලේ ඉඳන් මොනවාදෝ වැල්බයිලා ටිකක් ඉතින් කිව්වා. හැබැයි දැන් මතකත් නෑ මොනවද කිව්වේ කියලා. කතාවෙන් කතාව ටයිම් එක ගියාට වෙන්නේ මේ තියෙන ඉතින් මගේ ෆයිනල් ලුක් එක. කාකුරුල්ලෙක් වගේ මේ ඉන්නේ අපේ අර හැඩි වඳුරා වගේ හිටපු අයියා කොල්ලා. අම්මී මයි සැලොන්ගේ මොන හේතුවටද කියලා අපි මේ යන තැනින් වලට බලාගන්න පුළුවන්. මේක තියෙන්නේ අම්බලන්තොට. මං අතනදි කිව්වට අම්බලන්ගොඩ කියලා. සෝරි, මේක තියෙන්නේ අම්බලන්තොට. තාත්තිත් ආවා. තාත්ති අපි ලෑස්ති වෙන්න පරක්කුණු නිසා යා කලින්ම අයියට කියලා හොටෙල් එකට දාගෙන තිබ්බා. දැන් ඉතින් තේරෙනවා අපි කටුනායක ඉඳලා අම්බලන්තොට ආවේ මොකටද කියලා. ඉතින් ඉස්සෙල්ලාම අක්කියට විශ් කරනවා හැමදාම අයියත් එක්ක සතුටින් ඉන්න කියලා. අපි අක්කිගේ පැත්තෙන් වුණාට අක්කිට වඩා අපි අයියත් එක්ක සෑහෙන ෆිට වුණා. මොකද එයා අපි වගේමයි හරිම විහිළුයි. තව විශේෂයෙන්ම කියන්න ඕනේ ඉතින් මේ වගේ දවසක් කියන්නේ අපේ පවුලේ හැමෝම එකතු වෙන දවසක්. අපි එයාලගෙන් ටිකක් දුර ඉන්නේ. ඒ නිසා ඉතින් අපි නිතර මුණ ගැහෙන්නේ නැහැ. හැබැයි මේ වගේ විශේෂ දවසක අපි හැමෝම අනිවාර්යෙන්ම එකතු වෙනවා. මොකද අපේ ෆැමිලි එක ගොඩාක් ලොකු ෆැමිලි එකක්. ෆැමිලි එකේ හැමෝම අපේ අම්මිට තාත්තට හරිම ආදරේ. කාලා බීලා උපදුප්පු කියවලා දැන් ඉතින් තියෙන නැටිල්ලක් තමයි. මේ ඉතින් කහකුරුල්ලා වගේ ඉන්නේ කවුද කියලා මං ඉස්සෙල්ලාම කිව්වනේ. මං කියන්න දෙයක් නැහැ. ඔයාලා අපේ අයියෝ අඳුරනවා. අපේ කා නිකන් වැදිලා වගේ රංගපෑවට අපේ කවුතුන බීලා නැහැ. හරිද බොරු මොත්තේ දාන්නේ. අනේ මේ ඉන්නේ මටත් වඩා ඔයාලා ආදරය කරන මගේ තාත්ති. අපේ ඉතින් ලෝම බෑ අද නම් ඇත්තටම නළුවෙක් වගේ. හැමෝම හම්බුණා අපේ පවුලේ. යාලා හැමෝම එක්ක හොඳට විනෝදුණා. ඇත්තටම හරිම ලස්සන දවසක් අමතක වෙන්නේ නැති. කාලා බීලා ඇත්තටම අද ගොඩක් සතුටු වුණා. හැමෝම එක්ක විනෝදුණා. දැන් ඉතින් මේ යන්න හදන්නේ ආච්චිලගේ ගෙදර. දෙවෙනි දවසේ වීඩියෝ එකත් ඔයාලට ඕන්න කමෙන්ට් එකක් දාගෙන යන්න. thank you so much වෙනකම් බලාගෙන ඉන්නට. bye bye.